පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ ජුදාස්ගේ ගෝලකම අතහැර ඔහු ජේසුගේ නම පාවා දී මුදලට කෑදරුවාට පසු ඔහු ජීවිතේ නැති කරගත්තා. එම නිසා ජේසුගේ ගෝලයන්ගේ කෙනෙකු අඩුපාඩු නැති කරන්නට සුද්දෝ පේදුරුතුමා දෙවිඳුන්ගෙන් තෝරා ගැනීම අනුව සුද්දෝ මතියස්තුමාව තෝරාගත්තා. අදද වත්මන් සමාජයේ මෙය අපට දොර හරින කැඳවෙමිකි. ඒනා දෙවිදු වෙත යෑමය. හා දෙවිදු ආදරය අත්දකීමය. ඒ කෙසේද? අප සැමදා දෙවිදුව අත්හරින්න එපා. මොකද සැපත් දුකක් තිබුණත් අපි දෙවිදුර ළං වෙන්න ඕන. බලන්න ජුදාස් මුදල ලොකු වුණ නිසා දෙවිදුර වඩා මොකද වුනේ? ඔහුගේ ජීවිතේ විනාශ කරගත්තා. ඒ වගේම අප බෞද්ධිස්ම ස්ථාපනය කළාට පසු අප දෙවිදුර අයිති දරුවන්නේ. අප කැඳවීම හා වගකීමක් තියෙනවා. අන්න ඇවිද මේ ලෞකික ලෝකයේ එතර කර සදාතින ලෝකයේ කරාගෙන යන්න. එවිට දෙවිදු අපගේ ජීවිතය හා අප කෙරෙහි ඇති ආදරය හා ප්‍රසන්නභාවය වැඩි වර්ධනය වෙනවා. අද සුපුරුදු ජේසු යාලි ගෝලයන්ට මතක් කරන විශේෂ කාරණාවක් ගැන. ඒමන් ජේසු සතුරෙකුටද මිතුරටද ආදරය කළා වගේ අන් අයට ආදරය කරන්න. ඒ කිව්වේ අපි ආදරය කරන ඇයට විතරමද නොවේ. අපි අපට වෛර කරන ද්වේෂ කරන ඇයටද අප ජේසුගේ ආදරය පෙන්වන්න ඕන. ඒ කොහොමද? කටින් නොවේ, ක්‍රියාවෙන්නේ. එවිට අපි ජේසුගේ යාළුවන් හා යෙහෙලියන් වනවා. දන්නවද? දාසය හා යාළුවා අතර වෙනස. දාසය කවදාවත් ස්වාමියාව තේරුම් ගන්නේ නැහැ. හැබැයි යාළුවෝ යෙහෙලිය තමාගේ සිටින යාළුවව තේරුම්ගෙන ඔවුන්ගේ ජීවිත සනසනවා. ඔබ ආස ජේසු කවුරු වෙනවටද? යාළුවා හෝ දාසය වෙනවටද? ඔබ මදක් සිතන්න. ඔබට ජේසු පිහිටයි.